මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය පිළිබඳ අපේ ස්ථාවරය අපි හෙළි කරලා අමාරයි. නැවත නැවත කියන්න ඕනේ නැහැ. නමුත් කියනවා. කාරණා මොකද්ද? සමහර අයට තේරෙන්නේ නැහැ. ඒකෝ මගේ සිංහල තේරෙන්නේ නැද්ද කියලා දන්නේ නැහැ. නැත්තම් තේරුම් ගන්න විදියට ඒගොල්ලන්ගේ ඔළුව හරි ආකාරයෙන් නැද්ද කියලා දන්නෙත් නැහැ මට. මගේ සිංහල නම් මිනිසුන්ට තේරෙනවා. මම කතා කරලා සිංහල දව සුද්ධර වෙනවා කියලා දන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් මෙතන අවුරුදු වයස ප්‍රශ්නයක් නැහැ. ඇටපා නෙවෙයි ඇත්තක් කරන්න කමන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. හැකියාව තියෙනවා නම් හරි. සමහර රටවල වල තියෙනවනේ. ප්‍රශ්නයක්. මේක විතර කියලා නවත්තන්න එපා. නිවුස් දාන අය මෙතන පස්සේ කියන එකක් දාන්න. හරිද? මනෝ ඕගනයිසේෂන් අර වයස මේ කාල දීර්ඝ කරන්න එකඟ වුණා කියලා කියන දාන්න එපා. ඒක ප්‍රශ්නයක් නෑ කියලා කියන්නේ. හැබැයි මේක ආණ්ඩුව කියන කාරණාව අර නඩුවේ ගොඩ වෙලා තියනවලු. ලක්ෂ 10ක්. එච්චර අමාරුවක් තියෙනවා නම් මාස 8ක් විතර දැන් උසස් අධිකරණවල මේ මිනිසුවරුන්ගේ සානය ඉස්සෙල්ලා තිබුණා. ඒක පුරවන්නේ නැත් ඒක. පුරවේ නැහැ නේ ඒගොල්ලන්. එච්චර ඕනාවක් තියෙනවා නම් ඒක පුරවන්න තිබුණා නේ. පුරවේ නැහැ. නමුත් ඒ වගේම මේ පසු කාලේ මේ ගිය මාස 3-4 5කින් ප්‍රියන්ත ෆෙර්නන්ඩෝ මහත්මයා එයාට විශ්‍රාම යන්න දුන්නා. තුරුරාජ මහත්මයා මං කියන්නේ විනිසුරුවරුන් ප්‍රසිද්ධ විනිසුරුවරුන් මාස 4කට ඉස්සර එයාට එතුමාව විශ්‍රාම යන්න ඉඩ දුන්නා. කුමුදිනි මහත්මිය මේ නීතිපති ඩිපාර්ට්මන්ට් එකට ඇවිල්ලා හයිකෝට් එකේ ඉඳලා ගියා. එතුමියට තිබුච්ච අත්දැකීම අවුරුදු 16යි. තුරාජ මහත්මයාට තිබුච්ච අවුරුදු 10යි. එතුමා නීතිපති ඩිපාර්ට්මන්ට් එකේ හිටියා. ඇටර්නි ජනරල් ඩිපාර්ට්මන්ට් එකේ හිටියා. ප්‍රියන්ත ෆෙර්නන්ඩෝ මහත්මයාට තිබුණේ අවුරුදු 33යි. නස්තුනට ඉස්සර ගියේ. ඉලෙන්ජේලින් මහත්මයා ප්‍රසිද්ධ දමිළ මේ මිනිසුවරු මහත්මයාට මාස 4කට ඉස්සර ගියා. අවුරුදු 18ක් තුමාට තිබුණා. ඉතින් අත්දැකීම් තියෙන මිනිසුවරු ඕන නම් ඔන්න එක්ක හිටියානේ. එතකොට ගෙනාවේ නැත්තේ ආණ්ඩුව මිනිතිය. යෝජනා කරන්නේ නැත්තේ. ඒ යන්න දීලා තමුන්ට ඕන අය පිටින්දලා ගේන්න තමයි ආණ්ඩුව කුමන්ත්‍රණ කරන්නේ. ඒකයි ප්‍රශ්නය. ඔන්න ආගන්න. තේරෙනවද? රටේ ජනතාවට කියන්නේ එහෙමනේ කිව්වන්නේ නැහනේ. මොන ගොඩ වෙලා තියෙන නඩු ටික ඉවර කරන්න අපි මිනිසුරුවරුන් අත්දැකීම් තියෙන අයගේ කාලය දික් කරනවා කියලා කියනවා. අහිංසක unsuspecting innocent ඒ කියන්නේ සක කරන්නේ නැති අහිංසක ජනතාව ඒක ආණ්ඩුව හරි හොඳ හරිනේ ඇත්තනේ කියන්නේ කියලා අපිට පණිනවා. මම එක කිව්වේ අවුරුදු 75ක් කරන්න කමන්නේ 80 කරන්න කමන්නේ. හැබැයි ඔයගොල්ලෝ මේ මෙතන කරන්නේ කුමන්ත්‍රණයක්. තමන්ට ඕන අය ගැන දාගන්නට අත්දැකීම් තිබිච්චෙත් මං නම් කරන්නේ කීප දෙනෙක් තවත් ඉන්නවා. එයා යන්න දීලා තමන්ට ඕන අය දාගන්න තමයි දැන් වැඩේ කරන්නේ. ඒ වැඩේ කරන්න එපා කියලා මගේ සහෝදරවරුන්ට සහෝදරයාට අනුර කුමාර දිසානායක මහතාට මගේ මිත්‍රයානේ. හැබැයි අවුරුදු 2ක් එකට ගියා පාර්ලිමේන්තුවේ විපක්ෂේ කියන්න කැමති. ඒකයි මගේ මතය. හරිද? අවදානමක් අරගෙන තමයි රට සුරකින්න ව්‍යවස්ථාව රකින්න. වහාම ජනමත විචාරණයක් පවත්වන